හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ වෙද්දී ගෙවල් පිරිසිදු කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ. අනිත් පැත්තෙන් ඔවුන්ගේ නිවෙස් වලට ඇවිල්ලා බැලුවට පස්සේ නිවාස වලට වෙලා තියෙන අලාභ හානි වලට අමතරව නිවාසවල තිබුණු ලීබඩු ඇතුළු මෙට්ට මේ සියල්ල භාවිතයට ගන්න බැරි තත්වයට පත් වෙලා තියෙනවා. ඒක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා ඔබට මේ වෙලාවේ ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. එකක් තමයි පිරිසිදු කරන්න ඕනේ උපකරණ ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන් මනුස්සත්වයන් හරහා. නැත්නම් ඔබ පෞද්ගලිකව ලබා දෙනවා නම් ඒ හරහා. ඒ වගේම ඔබට පුළුවන් මිතුරන් එක්ක එකතු වෙලා සතියන්තේ මේ ප්‍රදේශයේ පොඩ්ඩක් සංචාරය කරන්න අපි කියන වොලන්ටියර් කරන්න ගිහිල්ලා මේ නිවාස පිරිසිදු කරන්න උදව්වක් දීලා එන්න පුළුවන්. ඔබත් ආරක්ෂිතව යන්න. මොකද මේ ප්‍රදේශවල දැන් ගම් වතුර බැහැලා ගියාට පස්සේ යම් පුළුවන් රෝගාබාධ ඇති වෙන්න. හැබැයි අවදානමක් ත්‍රිවිධ හමුදාව අච්චර ගන්නව නම් පුරවැසියන් විදියට ඇයි අපිට බැරි මේ රෝගාබාධ අවදානමට අපි පරිස්සම් වෙන්න ඕනේ දේවල් ටික කරගෙන හරි යාළුවොත් එක්ක යන්න හිටපු විනෝද චාරිකාව අවලංගු කරලා දාගන්න ස්වේච්ඡාවෙන් ශ්‍රමදානයක් යන්න මේ කැලණිය ප්‍රදේශයේ මේ බියගම ප්‍රදේශයේ මේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවාසවලට ගිහිල්ලා ඒ ලැබෙන හිතේ සතුට මං හිතන්නේ විනෝද චාරිකාවකින් ලැබෙන සතුටටත් වඩා එහා ගිය සතුටක් බවට පත් වෙයි. ඒ නිසා මේක ටිකක් වැඩිපුර කතා කරන්න ඕනේ දෙයක්. මොකද මේ ජනතාව අසරණ වෙලා ඉන්නේ. හමුදාවට ගිහිල්ලා උදව් කරන්නත් බෑ. අනිත් එක උන්ගේ ඥාතීන්ට එන්න කියලා මේ වෙලාව කරන්න බෑ. උන්ට කවුරු හරි ගෙන්නගෙන මේව කරන්න මුදල් වියදම් කරන්න හැකියාවකුත් නැහැ. ඒ නිසා ඔබ මේ වනතෙක් බඩු භාණ්ඩ වලින් උදව් කරා වගේම ඔබට ශ්‍රමයෙන් උදව් කරන්න කියලා අපි ආරාධනා කරනවා. මේ වෙද්දී ලංකාවේ ඉන්න සමහර විදේශිකයෝ පවා මේ වගේ දේවල් වලට යනවා. ඒ නිසා ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට මේ වෙලාවේ අපේ ඒ ලතෙත් බව පෙන්වන්නට, ඒ සහකම්පනය පෙන්වන්නට හොඳ අවස්ථාවක් තියෙනවා. දැන් ඔබ සියලුම දෙනාට ඉස්කෝලේ WhatsApp group එකක් තියෙනවා. අපි දන්නවා මේක හැමෝටම පොදුයිනේ දැන්. ඒ නිසා ඒකේ පුළුවන් නම් දැන් මේ යෝජනාව කළා බලන්න අපිට පුළුවන් අය ගිහිල්ලා පොඩ්ඩක් උදව් කළෙමුද මේ පැත්තේ කියලා ලොකු පිනක්. We only have to wear a pair of boots or like you have to cover yourselves with a pair of overalls. Get the proper immunization, the vitamins, the supplements, the doxycycline or whatever you need and consult medical advice before you go there. But it's just a matter of that, and then you can go to these flood affected areas and help these people out. Now time is money. We understand certain people might not have the wealth to donate at the moment, but you might have time to spare your time. So we urge you to spare your time if you can. Over the weekend you will have time, and we urge you to visit these areas. If at all, if you can just listen to the grievances of the members of the general public affected in this crisis, I mean that in itself would go a great length. It would go beyond what they might require at the moment in terms of material needs. අපි හරි අසරණ වෙලා ඉන්න වෙලාවට කවුරු හරි ඇවිල්ලා මොකද්ද උනේ කොහොමද උනේ දැන් මොනවාද මට කරන්න පුළුවන් කියලා අහද්දි දැනෙන හිතට දැනෙන හයිය ඒකත් ආදිත මතක් කරපු එක හොඳයි. මොකද ඔබට ගිහිල්ලා මේ අයගේ දුක අහන්නත් පුළුවන්. මොකද මේ දුක රූපවාහිනියෙන් කියන ඔවුන් මං හිතන්නේ මේක ඥාතීන් එක්ක දුරකථන වලින් කියන බලන්න මේ වෙලා තියෙන දේ අපි කොහොමද මේවා කරගන්නේ කියලා හිතමින් ඉන්නේ කියලා ඊළඟ අපි උදව් කරනවා වගේම මේ වෙලාවේ කෙනෙක්ගේ තියෙන හදවතේ තියෙන වේදනාවක් බෙදා ගන්නට පුළුවන් එකත් ඊටාම් වැදගත්. ගිහිල්ලා උදව් කරන ගමන් අපි මේක කතා කරන ගමන් ඉදිරියටත් මේක කරන්න පුළුවන්. ඔබ ප්‍රවේශමෙන් මේ කටයුතු වලට යන්න. හැබැයි අනිවාර්යෙන් මේක කරන්න පුළුවන් වැඩක්. මං හිතන්නේ සමාජ මාධ්‍ය වලින් සංවිධානය වෙලා තියෙනවා විවිධ කටයුතු සඳහා අතීතයේ අවුරුදු ගාන ගත්තම අපි මේ වෙලාවෙත් මං හිතන්නේ හොඳ ප්‍රවණතාවයක් සමාජ මාධ්‍ය තුලින් අපිට ඇති කරගන්න පුළුවන්. අපි එකතු වෙමුද? අපි ගිහිල්ලා පොඩ්ඩක් උදව් කරලෙමු. විශේෂයෙන්ම තම තමන්ගේ ප්‍රදේශවල යනවා නම් ඒක හොඳයි. මොකද සාමාන්‍යයෙන් දැන් මධ්‍යම කඳුකරේ පීඩාවටපත් වෙලා තියෙන ප්‍රදේශවලට කොළඹ ඉඳන් බොහෝ අය ගමන් කරන්න පටන් ගත්තොත් මේ වෙලාවත් රට ඒකට සුදුසු මට්ටමක නෙමෙයි තියෙන්නේ. වාහන ගමනාගමන මාර්ගවල තියෙන ප්‍රශ්න තියෙනවා. හැබැයි ඔබ කොළඹ ඉන්න කෙනෙක් නම් ඔබට පුළුවන් මේ කැලණි ගම් මිටියාවතේ ඒ යට උණු ප්‍රදේශවලට ඔබේ මිතුරන් එක්ක වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ගිහිල්ලා දවස් භාගයක් හරි වෙන් කළා මෙතන ගිහිලු දව්වක් කරලා එන්න. ඉතින් ඒ ප්‍රදේශවල අයට පුළුවන් මධ්‍යම කඳුකරේ තියෙන දේවල් වලට